ආයිබෝවන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පෙබරවාරි මාසය තුල තියෙන ග්‍රහ මාරුන් දෙකක් සම්බන්ධවයි. විශේෂයෙන්ම බුධ සහ සිකුරු කියන ග්‍රහ මාරුව ගැන අපි කතා කරනවා සහ එයින් අපිට අත් වෙන්නේ කොයි වගේ සුබ හෝ අසුබ තත්ත්වයක්ද කියන එක අපි සාකච්ඡා කරනවා. මෙතනදී විශේෂයෙන්ම බුධ කියන ග්‍රහය පෙබරවාරි මාසයේ 3 වෙනිදා රාත්‍රී 9:51ට කුම්භ රාශිගත වීමක් සිද්ධ වෙනවා. ඒත් එක්කම සිකුරු කියන ග්‍රහය පෙබරවාරි මාසයේ 6 වෙනිදා දවල් 1:12ට කුම්භ රාශිගත වීමක් සිද්ධ වෙනවා. මේ තියෙන ක්‍රියාවලිය තුළ අපේ ලග්න වලට බොහෝ යම් සුබ හෝ අසුබ තත්ත්වයන් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම මේෂ ලග්නය, මකර ලග්නය, මිථුන, කුම්භ සහ වෘෂභ කටක කියන ලග්න වලට මේ ග්‍රහ මාරුව තුළ යම් කිසි යහපත් තත්ත්වයක් විශේෂයෙන් ක්‍රියාත්මක වෙනවා. දියුණුව හා ස්ථාවරත්වය හා සම්බන්ධ කාරණා පදනම් කරගෙන. වෘශ්චික ලග්නයටත් යම් තරමක යහපත් තත්ත්වයක් මේ හරහා වර්ධනය වීමක් තියෙනවා. ඇත්තෙන්ම මේ ලග්නවල හොඳ යහපත් පැත්තක් වර්ධනය වීමක්, දියුණුවක් වර්ධනය වීමක් පැහැදිලිව තියෙන නිසා අලුතෙන් දේවල් පටන් ගන්න, කරගෙන යන කටයුතු කාරණා වර්ධනය කරගන්න වගේ දේවල් වලට බොහොම හොඳ කාලයක් විදිහටයි ওই කාල සීමාව හඳුන්වන්නේ. අනිත් දේ තමයි මම මේ කියන කාරණේ තමන්ගේ උපන් කේන්ද්‍රයට ගලප ගන්නත් ඕන. විශේෂයෙන්ම සමහර අවස්ථාවලදී තමන්ගේ උපන් කේන්ද්‍රයේ ග්‍රහ තත්වයන් හරහා දැන් උදාහරණයක් විදිහට මේ බුධ කියන ග්‍රහය ඉතා දුර්වල තත්වයක හිටියොත්, සතුරු අවස්ථාවක හිටියොත් වගේ කාරණාවලදී මම මේ කියන ප්‍රතිඵල ලැබීම, ප්‍රමාද කිරීම, අඩුවීම වගේ දේවල් සිද්ධ වෙනවා. ඒකට හාත්පස වෙනස් වුණත් දේවල් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. විශේෂයෙන් මේ ගැන බලන්න ඕන සහ එවැනි මොනවා හෝ කාරණාවක් තියෙනම් ඒකට කළ යුතු නිසි ශාන්ති කර්ම පිළිවෙත් සිද්ධ කරගන්න ඕන. ඒක විශේෂයෙන්ම නිවැරදි දෛවඥවරයෙක් කරහා පරීක්ෂා කරලා තමන්ගේ කේන්දරේ මේ අවස්ථාවලින් ප්‍රයෝජනය ගන්න තමන් වගකීම ගන්න ඕන සහ අවබෝධයක් ලබා ගන්න ඕන. ඉතින් මේ කාරණාවලදී අපි මෙතනින් එහාට ලග්නයෙන් ලග්නයට කොහොමද මේ தත්ත්වය උද්ගත වෙන්නේ කියලා අපි සාකච්ඡා කරමු කෙටි. මේෂ ලග්නය. මේ මේෂ ලග්නය හා සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී 11 වෙනිදාට තමයි අපි මේ බුධ සහ සිකුරු කියන ග්‍රහයන්ගේ ගෝචර ගමන ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ කාල සීමාව තුළ විශේෂයෙන්ම දියුණුව, සතුට, සමගිය, සමාදානය කියන කාරණා වර්ධනය වෙන කාලයක් වෙනවා මේ පෙබරවාරි මාසයේ. අනිත් එක තමයි ඔබ විශේෂයෙන්ම තමන් කරගෙන යන කටයුතු කාරණාවල අලුත් වර්ධනයක් බලාපොරොත්තු වෙනවා. ඒ වර්ධනය ඇති කරගන්න හොඳ කාලයක්. විශේෂයෙන් අලුත් දේවල් පටන් ගන්න, තියෙන දේ වර්ධනය කරගන්න, වෙන තමා කරන ව්‍යාපාරයට අමතරව වෙනත්ම ව්‍යාපාරයක යම් අත්දැකීමක් ලබන්න හොඳම කාලයක් විතරයි මේ කාලය තුල පෙන්වුම් කරන්නේ. තමාගේ වෙනදාට වැඩිය ආදායම් පැත්ත පැහැදිලි වර්ධනයක් සිද්ධ වෙනවා. අනිත් දේ තමයි සෙනසුරු ඒ රාශිකයක් කොහොමත් මේ කාල සීමාව තුළ ඒ රාශිකයක් විදිහට පවතිනවා මේ මේෂ ලග්නයට. ඒත් එක්කම ගුරු කියන ග්‍රහය තුන්වෙනි ක්‍රියාත්මක වෙනවා. සුභ අසුභ දෙපක්ෂයෙන් බලපෑම තියෙන හින්දා මේ ඒ රාශිකයට කළ යුතු ශාන්ති කර්ම පිළිවෙත නිසියාකාරව සිද්ධ කරගන්න මේ ග්‍රහ තත්ත්වයන් වල බලපෑම තව තවත් වර්ධනය කර ගැනීමේ හැකියාව එවිට පවතිනවා. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නය හා සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී මේ කාල සීමාව තුළ සාමාන්‍යයෙන් රැකියා ස්ථානයේ තමයි මේ බුධ සහ සිකුරුගේ බලපෑම ක්‍රියාත්මක වෙන්නේ. බුධ කියන්නේ අධ්‍යාපන කටයුතු වලට, ලිපි ලේඛන හා සම්බන්ධ කටයුතු වලට බොහොම හොඳ ග්‍රහයක්. ඒත් එක්කම සිකුරු කියන්නේ ලෞකික ජීවිතයේ දියුණුව හා සම්බන්ධයෙන් හැඟීම් පැත්ත උනත් වර්ධනය කරන ග්‍රහයක්. සුභ අසුභ දෙපැත්තේම කාරණා මේ සිකුරුගේ බලපෑම හරහා පැහැදිලිවම ඔබට වර්ධනය කරනවා. නමුත් තමාට වෙනදාට වැඩිය හොඳ සතුට, සමගිය, සමාදානය වර්ධනය කිරීමක් මේ කාල සීමාව තුළ පවතිනවා. බලාපොරොත්තු නොවන උසස් වීම ලැබීම, වස්තු ලාභ වගේ දේවල් මේ කාල සීමාව තුළ ඇති කරනවා. විශේෂයෙන්ම ඔබ යම්කිසි ව්‍යාපාරයකට අලුත් වාහනයක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් මේ කාලේ ඉතා හොඳ කාලයක්. අනිත් දේ තමයි තමාගේ උසස් වීම බලාපොරොත්තු වෙනවා නම් තමාගේ රැකියා ස්ථානය තුළ මේ ඊට හොඳ කාලයක් විතරයි පැහැදිලිවම පවතින්නේ. කරන කියන දේවල් බොහොම අවධානයෙන් යුතුව කටයුතු කරන්න. වෙනදට වැඩිය බොහොම විනයයෙන්, ප්‍රීතියෙන්, සැහැල්ලුවෙන් තමන්ගේ ව්‍යාපාර ස්ථානයේ, තමන්ගේ රැකියා කරන ස්ථානයේ ගත කරන්න පුළුවන් හැකියාව පැහැදිලිව මේ හරහා වර්ධනය වීමක් තියෙනවා. කල්පනාකාරීව කටයුතු කළොත් හොඳ දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් කාලයක් විතරයි මේ පෙබරවාරි මාසය හා සම්බන්ධ තත්ත්වය පෙන්වුම් කරන්නේ. මිථුන ලග්නය. මිථුන ලග්නය හා සම්බන්ධයෙන් කතා කරද්දී මේ කාල සීමාව තරමක් දුරට වෙනදට වැඩිය සුළු වෙහෙසකරතා පීඩාකාරී තත්ත්වයන් වර්ධනය කරන කාලයක් විදිහට පවතිනවා. නමුත් පෙර පින බලවත් කරන වාසනාව ගෙන දෙන ස්ථානයේ තමයි මේ බුධ සිකුරුගේ බලපෑම ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඒ අවස්ථාවවලදී ලැබීම් පැත්ත දියුණුවක් වර්ධනය කරගන්න පුළුවන්. ඒත් එක්කම තමාගේ පවුලේ සමගිය, සමාදානය වර්ධනය කරගන්න පුළුවන් ග්‍රහ පීඩීමක් මේ කාල සීමාව තුළ පෙන්වුම් කරනවා. විශේෂයෙන්ම තමන් දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒකට සුදුසුම කාලයක් තමයි මේ කාල සීමාව. අනිත් එක තමයි මේ කාල සීමාව තුළදී
විනෝදයේ ප්‍රීතිය සැහැල්ලුව එනවා වගේම ලෝකෝත්තර ජීවිතයේ වර්ධනයකුත් පෙන්වුම් කරන කාලයක් විතරයි පවතින්නේ. තමා බොහොම ධාර්මිකව කටයුතු කාරණා සිද්ධ කළොත් වෙනදට වැඩිය දාන සීල භාවනාවලට හිත යොමු කරලා කටයුතු කාරණා සිද්ධ කළොත් නිවැරදිව තමාගේ ජීවන වෘත්තිය පවත්වාගෙන යන්න උත්සාහ කළොත් පැහැදිලි දියුණුවක් මේ කාලය තුල බලාපොරොත්තු නොවන විදිහට ඇති කරන්න පුළුවන්. හැබැයි ඒ ලෝකෝත්තර දියුණුවක් විතරයි පෙන්වුම් කරන්න විශේෂයෙන්. ඒ නිසා මේ කාලය හරිය විදිහට භාවිතා කළොත් පැහැදිලි යහපත් තත්ත්වයක් වර්ධනය කරගැනීමේ හැකියාව පවතිනවා. හැබැයි යම් යම් පීඩාකාරී තත්ත්වයන් සුළුවටේ කල්පනාකාරී ප්‍රවේශමෙන් කටයුතු කරන්න. කටක ලග්නය. කටක ලග්නයේදී බුධ සහ සිකුරු කියන ග්‍රහයන් කේන්ද්‍රයේ 8 වැන්නට තමයි ගමන් කරන්නේ. 8 වැන්නේ කියන්නේ කේන්ද්‍රයේ දුර්වල ස්ථානය. පීඩා, ප්‍රශ්න, ගැටලු, කරදර ඇති කරන ස්ථානය. නමුත් මේ 8 වැන්න කියන්නේ ධන ස්ථානය. ඒ විශේෂයෙන්ම හදිසි ධනලාභ වගේ දේවල් වර්ධනය කරන ස්ථානය තමයි කේන්ද්‍රයේ 8 වැන්න කියන්නේ. මේ බුධ සහ සිකුරු සෞම්‍ය ග්‍රහයෝ දෙන්නේ. ඒ දෙන්න 8 වැන්නට ආවයි කියලා ලොකු හානිදායක පීඩා, ප්‍රශ්න, ගැටලු ඇති කරන්නේ නැහැ. හැබැයි අධ්‍යාපනය ලබන දරුවන්ට ඒත් එක්කම අවුරුදු 18ත් 24ත් අතර දරුවන්ට තරමක් මේ කාල සීමාව තුළ සුළු සුළු බාධා පීඩා වේසකරත ඇති කරන්න පුළුවන්. හැබැයි ධනලාභ වගේ දේවල් විශේෂයෙන්ම ව්‍යාපාර කරන යම්කිසි ආදායමක් උපයන රැකියාවක් කරන මේ වගේ කෙනෙක් නම් හදිසි ධනලාභ ලැබීමක් පැහැදිලිව මේ කාල සීමාව තුළ පෙන්වුම් කරනවා. ඒ හින්දා මේ කාල සීමාව තුළ යහපත් තත්ත්වයක් පෙන්වුම් කරන කාලයක් කොහොම කල්පනාකාරීව කටයුතු කරොත් දියුණුවක් ළඟා කරගන්න පුළුවන් කාලයක් විතරයි පෙන්වුම් කරන්නේ. සිංහ ලග්නය. සිංහ ලග්නය හා සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී මේ පෙබරවාරි මාසය ටිකක් පීඩා වේසකරතා බාධාකාරී තත්ත්වයන් වර්ධනය කරන ග්‍රහ පීඩනයක් තමයි පෙන්වුම් කරන්නේ. විශේෂයෙන් 7 වෙනිට තමයි මේ බුධ සහ සිකුරුගේ බලපෑම ක්‍රියාත්මක වෙන්නේ. ඔබ හවුලේ කටයුතු කාරණා කරනවා නම් යම්කිසි හැඟීම් කාරණා හිත කොටගෙන ඒ තත්ත්වයන් වල බාධාකාරී තත්ත්වයන් ඇති කරනවා. විවාහ ජීවිතය තුලත් වෙනදට වැඩිය ටිකක් ගැටලු යම් ව්‍යාකූලතා වර්ධනය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. බොහොම බුද්ධියට වඩා හැඟීමට මුල් තැන දෙන තත්ත්වයකුත් මේ කාල සීමාව තුළ පෙන්වුම් කරනවා. ඒ හින්දා ටිකක් කල්පනාකාරීව කටයුතු කාරණා සිද්ධ කරන්න ඕන. දූරදර්ශීව කටයුතු කාරණා සිද්ධ කරන්න යහපත් මේ තත්ත්වයන් එමින් සීවේ වර්ධනය කරගන්න පුළුවන්. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නය හා සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී මේ පෙබරවාරි මාසය තුළ යහපත් කටයුතු තත්ත්වයක් වර්ධනය කරනවා. හැබැයි සතුරු පීඩා විශේෂයෙන්ම ගැටලුකාරී තත්ත්වයන් අමනාපකම් විරෝධකම් වගේ දේවල් ඇති කරන්න පුළුවන් තත්ත්වයක පෙන්වුම් කරනවා. ඒ හින්දා ඒ හා සම්බන්ධ විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන. මොකද මේ බුධ සහ සිකුරු 6 වෙනි ගත වීමක් තමයි සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම තමාගේ කටයුතු කාරණාවලදී හැඟීම නිසා ඇති කරන යම් පීඩාකාරී තත්ත්වයන් හරහා අමතර සතුරු පීඩා වර්ධනය වීමක් සිද්ධ කරනවා. ඒ හින්දා මේ කාලේ බොහොම කල්පනාවෙන් ඉවසීමෙන් කටයුතු කරන්න. යම් විටක යම් ප්‍රශ්න ගැටලු ඇති වුණොත් ඒවා බුද්ධිමත්ව මගහරින්න. නැතිනම් ඒ දේවල් තුල එළඹගෙන සිටීමෙන් තවත් ප්‍රශ්න පීඩා වර්ධනය වීමක්, දීර්ඝ කාලින සතුරන් නිර්මාණය වීමක් සිද්ධ වෙන්න පුළුවන්. තමාගේ ආශ්‍රය කරන ළඟම අයගෙන් විශේෂයෙන් ප්‍රවේශම් යුතු තත්ත්වයක් පෙන්වුම් කරනවා. අනෙක් දේ තමයි ස්ථානීය ලාභත් මේ කාල සීමාව තුළ පවතින. විශේෂයෙන්ම තමා බලාපොරොත්තු වෙන ඉඩමක් වෙනදී ගන්න තියෙනවා නම් මේ කන්‍යා ලග්න හිමියන්ට සුබදායක තත්ත්වයක් පැහැදිලිව පෙන්වුම් කරනවා. තුලා ලග්නය හා සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී මේ තුලා ලග්නය තුලදී සිකුරු සහ බුධගේ මේ ගමන ක්‍රියාත්මක වෙන්නේ 5 වෙනි ගත වෙන්නේ. මේ 5 වෙනි කියන්නේ අධ්‍යාපනය ලබන ස්ථානය. මේකට බොහොම හොඳ තත්ත්වයක් වගේම යම් තරමක හැඟීම් වර්ධනය වීමකුත් පෙන්වන්න කරනවා. විශේෂයෙන්ම සිකුරු මහදශාව වගේ ගත කරන අයට තරමක් දුරට මේ තත්ත්වය අහිතකර වෙන්න පුළුවන්. විශේෂයෙන්ම බුද්ධියට වඩා හැඟීමට මුහුණ දීම නිසා නිදිමත ගතිය, කනස්සලු ගතිය, පීඩාකාරී ගතිය, එපා වීම වගේ දේවල් අධ්‍යාපනයේ කාල සීමාව තුළ සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඒක යම් තරමක හානිකර වෙන්න පුළුවන්. නමුත් බුධගේ බලපෑමත් එක්ක විශේෂයෙන් බුධ මහදශාවක් වගේ ගත කරන අයට සහ පොදුවේ අන් හැමදෙනාටම අධ්‍යාපන කටයුතු වල යහපත් තත්ත්වයක් පැහැදිලිව පෙන්වන්න කරනවා. හැබැයි මේ කාලයේ තරමක් රෝග පීඩා වර්ධනය කරන තත්ත්වයකුත් ඒ රෝග පසු කාලීනව ඉතා ඉක්මනින් සුවපත් වීමකුත් පෙන්වන්න කරනවා. ඒ නිසා ඒ ගැන බය වෙන්න අවශ්‍ය නැහැ. නමුත් ආහාර පාන ආදී තත්ත්වයන් වලින් හැකියතරම් ප්‍රවේශම් වෙලා කටයුතු කරන්න සිද්ධ කරනවා. වෘශ්චික ලග්නය. මේ වෘශ්චික ලග්නය හා සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී බොහොම හොඳ කාල සීමාවක් මේ පෙබරවාරි මාසය තුළ 3 වෙනිදායින් සහ 6 වෙනිදායින් පසුව උදා වෙනවා. ඒක බොහොම යහපත් තත්ත්වයක්. මොකද කේන්දරයේ 4 වෙනි බුධ සහ සිකුරුගේ ක්‍රියාකාරීත්වයත් එක්ක සෙනසුත් කේන්දරයේ 5 වෙනි ගත වෙලා ඉන්නේ. ගුරු කියන ග්‍රහය කේන්දරයේ 8 වෙනි ගත වෙලා ඉන්නේ. මේ සියලු කාරණා එක්කම සතුට සමගිය සමාදානය වර්ධනය කරන හොඳ කාලයක් විතරයි පවතින්නේ. අනිත් එක තමයි ලැබීම් පැත්ත බොහොම හොඳයි. භූමි ලාභ ඒත් එක්කම වාහන ලාභ අනිකුත් අවශ්‍ය අත්‍යවශ්‍ය කරන දේවල් හා සම්බන්ධ ලැබීම් තත්ත්වයක් මේ කාල සීමාව තුළ තියෙනවා. ඉඩකඩම් හා සම්බන්ධ යම් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒ දේවල් සමතේ කරගන්න හොඳම කාලයක් තමයි මේ කාලය. බොහොම හොඳින් කතා කරන අයත් එක්ක සුහදව මේ කටයුතු කරගන්න පුළුවන් කාලයක්
ඔබට පෙබරවාරි මාසය තුළ උදා කරනවා. මේ ග්‍රහ මාරුවත් එක්ක ධනු ලග්නයට බොහොම යහපත් කාල සීමාවක් වර්ධනය කරනවා. විශේෂයෙන් හොඳ දියුණුවක් ඇති කරගන්න පුළුවන් හොඳ ධෛර්ය සම්පන්න බවක් මේ කාලය තුළ නිර්මාණය වෙනවා. හැබැයි සතුරු පීඩා නම් මේ කාලය තුළ පැහැදිලිවම වර්ධනය කරන බවක් පෙන්වුම් කරනවා. තමාගේ පෙර යම් පීඩා ප්‍රශ්න ගැටලු නිසා ඇතිවෙච්ච සතුරු පීඩා ඒත් එක්කම අලුතෙන් සතුරන් වර්ධනය වීම වගේ දේවල් ඇති වෙන්න පුළුවන් කාලයක් විතරයි පවතින්නේ. හැබැයි ඒ සතුරන්ගෙන් ජය ලබා ගන්න තමාට කිසිම ගැටලුවක් ප්‍රශ්නයක් ඇති නොවි ඒ සියලු බාධා ජය ගන්න පුළුවන් ශක්තියක් ඔබ තුළ පැහැදිලිව නිර්මාණය වෙලා තියෙනවා සහ පෙර යම්කිසි ව්‍යාකූල ගැටලු පැවතිලා තිබිලා ඒ කරුණු කාරණා නිවැරදි කරගෙන සතුරන්ගෙන් ජය ලබා ගන්නත් හොඳ ග්‍රහ පීඩීමක් මේ හරහා පෙන්වුම් කරනවා. ඉතින් ඒ හින්දා බය වෙන්න කාරණාවක් නැහැ. බුද්ධිමත්ව මුණ දෙන්නයි ඕන සියලු කාරණා ජය ගන්න පුළුවන් හැකියාවක් ධනු ලග්නයේ ඔබට පවතී. මකර ලග්නය. මකර ලග්නයේ ඔබට ලැබීම් පැට දියුණු වන යහපත් තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. හොඳ ධනලාභ වර්ධනය කරනවා. ව්‍යාපාර ස්ථානවල දියුණුව වර්ධනය කරනවා. රැකියාවක් කරනවා නම් වෙනදාට වැඩිය වැටුප් වර්ධනය වීම වගේ දේවල් මේ කාල සීමාව තුළ සිද්ධ කරනවා. ඔබ බුද්ධිමත්ව කටයුතු කරොත් හොඳ ආදායමක් වර්ධනය කරගෙන හොඳ යහපත් දියුණුවක් වර්ධනය කරගන්න පුළුවන් හොඳ කාලයක් විතරයි මේ ධනු ලග්නය ඔබට පවතින. අනිත් එක අතේ තියෙන මුදල් උනත් නිසියාකාර හොඳ ආයෝජනයක් කරන්න පුළුවන් හොඳ කාලයක් මේ කාල සීමාව. කුම්භ ලග්නය. මේ කුම්භ ලග්නය තුළදී බොහෝ යහපත් තත්ත්වයක් පෙන්වුම් කරනවා. සැපෙන් සමීපයෙන් නිවාඩුව ඉන්න පුළුවන් මාසයක් විතරයි මේ මාසය ක්‍රියාත්මක වෙන්නේ. මාසයෙන් ඉදිරියට උනත් මේ ඉදිරි කාලය යහපත් තත්ත්වයක් පෙන්වුම් කරනවා. සහෝදර ආදීන්ගේ උදව් උපකාර බොහොම ලැබෙන කාලයක් විදිහට මේ කාල සීමාව පවතිනවා. විශේෂයෙන් මේ කාලය දියුණුව සමගිය සමාදානය වර්ධනය කරන යහපත් කාලයක්. ඒ නිසා ඕනම දෙයක් යහපත් අරමුණින් සිද්ධ කරන්න සාර්ථකත්වයක් ළඟා කරගන්න පැහැදිලිව පුළුවන්. මීන ලග්නය. මීන ලග්නය තරමක් ප්‍රවේශම් වෙනවා ලග්නයක්. මේ ග්‍රහ පීඨීන් වල විශේෂයෙන්ම මේ බුදු සහ සිකුරුගේ මාරුව කරහා මේ මීන ලග්නයේ තරමක් අයහපත් තත්ත්වයක් පෙන්වුම් කරනවා. විශේෂයෙන්ම බුද සහ සිකුරු කියන ග්‍රහ දෙන්නම කේන්ද්‍රයේ 12 යන ගත වීමක් තමයි පෙන්වුම් කරන්නේ. වියදම් පැත්ත වැඩි කරනවා. ඒත් එක්කම බලාපොරොත්තු නොවන අනවශ්‍ය ප්‍රශ්න කරදර වර්ධනය වීම සිද්ධ වෙනවා. ඒත් එක්කම හැඟීමට වඩා බුද්ධිය පහළ යනවා. විශේෂයෙන් බුද්ධියට වඩා හැඟීම වර්ධනය වීම නිසා ඇති කරගන්න අනවශ්‍ය ගැටලු වර්ධනය කරනවා. අධ්‍යාපන කටයුතු දුර්වල වීම ඇති කරනවා. වගේ දේවල් මේ කාල සීමාව තුළ වෙන්න පුළුවන්. ඒත් එක්කම ඇවිත් වීමත් ටිකක් දුරට පීඩා විදියට වර්ධනය කරනවා. විශේෂයෙන්ම විදේශගත වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔබ ඒ හා සඳහා මේ කාල සීමාව බොහොම හොඳයි. ඔබ විදේශගත වීමක් පිට පළාත්ගත වීමක් සිදු වෙන බලාපොරොත්තු වෙනවා නම් ඒ කටයුතු කාරණා ඉතා ඉක්මනින් ආරම්භ කරන්න සහ සිද්ධ කරන්න. පහුගිය දේවල් දිනනවා නම් නැවත ඒ ගැන කතා කරලා නැවත අලුත් කරලා ඒ කටයුතු කාරණා නැවත වරක් සිද්ධ කරන්න උත්සාහ කරන්න. මේ දේවල් යහපත් තත්ත්වයන් වර්ධනය කරනවා. විදේශයක ජීවත් වෙනවා නම් ඔබ ඒත් මේ කාරණා හා සම්බන්ධව යහපත් තත්ත්වයක් පෙන්වුම් කරනවා. හැබැයි බොහොම කල්පනාවෙන් කටයුතු කාරණා කරන්න ඕන. බුද්ධියට වඩා හැඟීම ඉස්සරහට එනවා. කොහොම නමුත් මේ කාල සීමාව තුළ යම් දියුණුවක් වර්ධනය කරගන්න පුළුවන්. හැබැයි ඉවසීමෙන් ප්‍රවේශමෙන් කටයුතු කාරණා සිද්ධ කරන්න ඕන. ආහාර පාන ආදී තත්ත්වයන් වලින් පවා ප්‍රවේශම් වෙන්න ඕන. යන්නේන මාර්ගතොටේදී කරන කියන කාරණාවලදී හැකියතරම් ප්‍රවේශමෙන් කටයුතු කාරණා සිද්ධ කරන්න. ඉහත සඳහන් කරපු සියලුම ලග්න වලට යහපත් තත්ත්වයක් වර්ධනය කරගන්න ඔබ බුද්ධිමත්ව කටයුතු කාරණා සිද්ධ කරගන්න ඕන. විශේෂයෙන්ම ආගමික වතාවත් නිරවදිව සිද්ධ කරලා දාන සීල භාවනාවලදී ඒහා සම්බන්ධ යුතුව කටයුතු කරලා හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කාරණා කරොත් යහපත් ජයක් ළඟා කරගන්න පුළුවන් හැකියාව පවතිනවා. ඒත් එක්කම මේ විශේෂ මේ ග්‍රහ මාරුවල ඇති කරන යම් පීඩා විශේෂයෙන් මීන ලග්නය වගේ කාරණාවලදී ඇති කරන පීඩා අවම කරගන්න විශේෂ ශාන්ති කර්ම ක්‍රමවේදයක් පවතිනවා. මේ ගැන විශේෂයෙන්ම මීට අදාළ කරන ශාන්ති කර්ම ක්‍රමවේද කීපයක් මම ඉදිරි වීඩියෝකදී නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක බලාපොරොත්තු වෙමින් ඉන්නේ ඊට අනුව කටයුතු කාරණා සිද්ධ කරගන්න බුද්ධිමත්ව කටයුතු කාරණා කරගෙන ඉදිරි කාලය යහපත් කරගන්න පැහැදිලිව ඔබට ජයක් වර්ධනය කරගන්න පුළුවන්.